මේ දවස්වල හොඳටම වහිනවා නේද? ඉතින් මේ කාලේ තමයි ගෙයක් හදන ඩ්‍රීම් එකක් තියෙන ඔයාට ප්ලෑන් කරන්න තියෙන හොඳම කාලේ. ගෙයක් හදන එක හැමෝගෙම හීනයක් වුණත් ඒ හීනේ ඔයා හරියටම ප්ලෑන් කරගත්තොත් ඔයාට ඒක ලේසියෙන්ම හැබෑ කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට ඉඩමක් තියෙන්න පුළුවන්. ඒ ඉඩමේ ඔයාට ගෙයක් හදන්න අයිඩියා එකක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඔයාගේ ඩ්‍රීම් හවුස් එකේ ප්ලෑන් එක ඇඳලා ඩිසයින් එක ඉවර කරලා ඇප්රූවල්ස් ගන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාට වැඩ පටන් ගන්න පුළුවන් වෙන්නේ ඒ ටික ඉවර වෙලා. ඉතින් ඒ හැමදේම හරියට ප්ලෑන් කරන්න මේ කාලෙ ගොඩක් වටිනවා. ඔයාගේ ඩ්‍රීම් හෝම් එකේ ප්ලෑන් එක ඔයාගේ එක්ස්පර්ට් එක්ක ඩිස්කස් කරගන්න. මේ එක්කම ඔයාගේ බජට් එක ප්ලෑන් කරන්නත් අමතක කරන්න එපා. ගෙයක් හදනවා කියන්නේ හැමෝගෙම ඩ්‍රීම් එක. ඒ වගේම ඒක ලොකු වැඩක්. හැබැයි ඔයා හරියට ප්ලෑන් කරගත්ත කියන්නේ ඒ ලොකු වැඩෙන් භාගයක්ම ඉවරයි කියන එක. ඒ ටික ප්ලෑන් කරන්න ඔයා නිදහසේ මේ වැස්ස කාලේ පාවිච්චි කරන්න. එතකොට වැස්ස පෑවුවට පස්සේ ඔයාට ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් ප්ලෑන් කරද්දී මේක ඇතුලේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ දේවල් හරියට ප්ලෑන් කරගන්න නම් ඔයාට එක්ස්පර්ට් කෙනෙක් ඕනේ. මේ වැඩේට ඔයා එක්ස්පර්ට් කෙනෙක් හොයනවා නම් එදිරිසිංහ හෝම්ස් අපිට කතා කරන්න.